කියන්නේ නිහඬවම කතා කරන ලෝකයක්. ඒක වචන වලින් නෙවෙයි රළ වලින් කතා කරනවා. සමහර රළ සතුට අරගෙන එනවා. සමහර රළ අපේ දුක දුරකට අරගෙන යනවා. මුහුද දිහා බලාගෙන ඉන්නකොට හිතට දැනෙන්නේ අමුතු සැනසීමක්. හැබැයි මුහුද හැමදාම සංසුන් නැහැ. සමහර වෙලාවට කැළඹුණු හිතක් වගේ රළු වෙනවා. ලොකු රළ ගහනවා. හැමදේම අවුල් වගේ පේනවා. ඒත් ටික වෙලාවකට පස්සේ ඒ රළු මුහුද ආයෙත් නිහඬ වෙනවා. ජීවිතෙත් ඒ වගේ. කොච්චර ප්‍රශ්න ආවත් කොච්චර දුකක් දැනුණත් ඒ හැමදේම සදාකාලික නෑ. කාලයත් එක්ක හැම කැළඹීමක්ම හෙමින් හෙමින් සංසුන් වෙනවා. ඉතින් මුහුද වගේ ගැඹුරු හිතක් තියාගන්න. පුංචි දේවල් වලට නොකැළඹෙන්න. රළ වගේ නතර නොවී ඉදිරියට යන්න. මොකද මුහුද අපිට ලොකු පාඩමක් උගන්වනවා. ඒ තමයි කැළඹුණු දවස් තිබුණත් නැවත සංසුන් වෙන්න පුළුවන් කියන එක.